කලින් සතිය වල වීඩියෝ එකක් කරා මතක ඇති. ඒගොල්ලන්ට මගේ අලුත් channel එකට peer එකේදී හදන වීඩියෝ එකක් මම මෙතන හරියටම shoot කරා. හරිද? එතකොට ඒ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට කිව්වා අන්තිමටම මේ වීඩියෝ එකට කොච්චරක් views ඇවිල්ලා තියෙනවද? කොච්චරක් මේක يعني සාර්ථකද? මේක අසාර්ථකද කියලා මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා කියලා මම ඕගොල්ලන්ට කිව්වා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකත් එක්ක කොච්චරක් engage වෙලා තියෙනවද? මේකට කොච්චරක් views ගිහිලා තියෙනවද? සරලව කිව්වොත් මේකේ තියෙන සියලුම analytics මම අද ඕගොල්ලන්ට පෙන්නනවා. එහෙනම් අපි පොඩ්ඩක් යමු මේ ස්ටුඩියෝ එක පැත්තට. ඉතින් අපි ඉන්නේ YouTube ස්ටුඩියෝ එකේ යාළුවනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක views 20500ක් බලලා තියෙනවා. මේ තියෙන්නේ sorry 20464ක්. subscribe එකට 20ක් ඇවිල්ලා තියෙනවා. මේ පැය 48ක් ඇතුළත තාමත් ඒක live views යනවා. හරිද? අපි පොඩ්ඩක් මේකේ දැන් reach එක සහ engagement එක පොඩ්ඩක් බලමු. අපි reach එක පොඩ්ඩක් ගියොත් එහෙම ඉතින් reach එකත් හොඳටම ඇවිල්ලා තියෙනවා. short feed එකෙන් තමයි වැඩිපුරම අපේ වීඩියෝ එක reach වෙලා තියෙන්නේ. අපි බලමු engagement එක කොච්චරද කියලා. අපේ unique views අපිට 10000ක් ඇවිල්ලා තියෙනවා. watch time 64ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති 71%ක්ම මේක බලලා තියෙනවා. සෑහෙන්න සාර්ථකයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති peer ගෙඩියකින් කරන්න පුළුවන් දේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා කි YouTube එක හරහා අපිට peer ගෙඩියක් වුණත් viral කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ අරන් ආවේ. මම කියන්නේ හැමදාම වගේ ඔය channel එකක් පටන් ගන්න අදම. ඉතින් ඒක ඕනම category එකකින් පටන් ගන්න කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ වගේ tips දැනගන්න මාව follow කරන්න. වීඩියෝ එකට like එකක් අනිවාර්යෙන් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් set වෙමු. ජය වේවා.